අපිට ඉතුරු වෙලා තියෙන 2024 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ B කොටසේ 3 4 5 කියන ප්‍රශ්න තුන විතරයි. අපි අද ඒ තුන කතා කරමු. අපි ඉස්සෙල්ලාම තුන්වෙනි ප්‍රශ්නෙට බලන්න එක මෙහෙම කියනවා. කමල් තම නිවස මාසකට රුපියල් 8000 බැගින් වර්ෂයකට බදු දී එම මුදල එක්වර ලබා ගනි. නිවස අයිති නගර සභාව මෙම නිවසට වාර්ෂිකව රුපියල් 12000කට තේරු කර ඇති අතර පරිපණම් බදු ලෙස වර්ෂයකට 118ක් අය කරයි. 12000කට තමයි ටැක්සේරු කරලා තියෙන්නේ. 12000කට ටැක්සේරු කරලා තියෙනවා නම් අපෙන් අහන්නේ වර්ෂයකට අය කරන මුළු වරිපණම් බදු මුදල. මේ බිඳු දෙක මේ බිඳු දෙක කැපුණා. 18 වරක් බිඳු බිඳුවයි 18 වරක් දෙක 36යි 6 දැම්ම 3ක් ඉතිරි. 18 වරක් 18යි 3යි 21යි. ඒතර වරිපණම් බදු මුදල රුපියල් 2160. මේක තමයි පළවෙනි ගන්න උත්තරේ. අපි දැන් යන දෙවෙනි එකට. මේක මෙහෙම කියන නිවස බදු දී ලබාගත් මුදලෙන් 10%ක් නිවසේ නඩත්තුව සඳහා වැය කරනු ලැබේ. පරිපණම් ගෙවීමෙන් සහ නිවස නඩත්තුව සඳහා වැය කිරීමෙන් කමල්ට ඉතිරි වෙන මුදල දැන් මාසෙකට රුපියල් 8000කට බදු දෙන්නේ. මෙයා නිවස බදු දෙන්නේ මාසෙකට රුපියල් 8000කට. ඒතර 8000 ගුණ කරන්න ඕනේ 12. 8000 12න් ගුණ කරපුවාම එන්නේ කීයද? 96000. බිඳු කර හැම ලිව්වා 12 සරක් 8 96. හරි. අපෙන් අහන්නේ ලබාගත් මුදලෙන් 10%ක් නිවසේ නඩත්තු. මේකෙන් ලබාගත් මුදල මේකෙන් 10%ක් කියන්නේ 10%ක්. මේ බින්දුව මේ බින්දුවක මේ බින්දුව මේ බින්දුව. එතකොට රුපියල් 9600ක් මෙයා වියදම් කරනවා නිවසේ නඩත්තු කටයුතු සඳහා. මේක තමයි යාට ලැබිච්ච මුදල. මේ යා වියදම් කරන මුදල. ඊට පස්සේ වරිපණම් ගෙවනවා. වරිපණම් ගෙවන 2160ක් නේ. එතකොට අපි මේ අංක 1කින් අඩු කරන්න ඕනේ. අංක 2යි අංක 3යි එකතු. අංක 1 96000යි. අඩු කිරීම 9600යි ධන 2160යි. 96000 එහෙමම ලියලා අඩු කිරීම දැම්මා. බිඳුවයි 6යි 7යි 11. අඩු කරපුවාම එන්නේ බිඳුවයි 4යි 2යි එකක් ගියා. එතකොට 5න් එකක් 4යි 9න් එකක් 8යි. රුපියල් 84240ක් තමයි ඔය මේ වරිපණම් බදුයි නිවසේ නඩත්තු සඳහා වියදම් ගෙවුවට පස්සේ කමල්ට ඉදිරි වෙන්නේ. අපි දැන් යන තුන්වෙනි කොටසට ඒක කියනවා මෙහෙම. දැන් කමල් තමා ළඟ ඉතිරි වෙන මුදලට තවත් මුදලක් එකතු කර. මෙයා ඉතිරි වෙන මුදල මෙච්චරයිනේ. ඒකට තවත් මුදලක් එකතු කර සමාගමක රුපියල් 50ක කොටස්. මෙයා මිලදී ගන්න රුපියල් 50ක කොටස් තමයි. සමාගම කොටසකට රුපියල් 2.50ක රුපියල් 2.750ක ලාභාංශ මුදලක් වර්ෂයකට ගෙවයි. අවුරුද්දක් අවසානයේ එයාට හම්බ වෙනවලු රුපියල් 6000ක ලාභාංශ. 6000ක ලාභාංශ. අපෙන් අහනවා කමල් මිලදීගත් කොටස් ගන්න. දැන් අපිට මෙහෙම දීලා තියෙනවා මේ වර්ෂයට එක් කොටසකට ගෙවන ලාභාංශය. මේ තියෙන්නේ ආ එක් වර්ෂයකදී ගත්ත අර මුළු කොටස් ගානෙම ලාභාංශ. අපි මේ x නේ හොයාගන්න ඕනේ දැන්. අපි හොයමු. x ගානේ කොහමද? 6000 බෙදනවා 2.750. අපි මේක 10න් ගුණ කරමු. එතකොට 60000 බෙදන්න ඕනේ 25න්. බිඳුව අපි ගුණ කරගන්න ඕනේ නෑ. 1යි මෙතනට 50ට 2යි 10ක් ඉදිරි. බිඳුවල ගිහපම 100යි. එතකොට 4යි. උත්තරේ වෙන්නේ කොටස් 2400. ඒකේ B කොටස විතර අපි මෙහෙම අහනවා. කමල් සමාගමේ යෙදීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස සොයන්න. දැන් අපි ඉස්සෙල්ලාම හොයමු කමල් යෙදූ අමතරව යෙදවපු මුදල. අපිට කියනනේ කොටසක් රුපියල් 50යි කියලා. කොටසක් 50. කොටස් 2400. එතකොට මෙයාට වියදම් වෙච්ච මුදල වෙන්නේ කීයක්ද? 4 5 20යි 20න් බිංදුව දැම්ම දෙකක් ඉතිරි. 2 5 10යි 10යි 1යි 12. මෙයාට වියදම් වෙනවා රුපියල් 1,20,000. මෙයාගේ අතේ ඉතුරු වෙන්නේ 84240. එතකොට අපි දැන් හොයාගන්න ඕනේ මෙයාට අතින් අමතරය කියන්නේ දැන් මෙයාගේ මේ මුදලට වඩා කීයක් අතින් යදන්නවද කියලා අපි හොයාගන්න ඕනේ. අපි එතකොට අර 1,20,000න් මේ 84240 අඩු කරමු. මෙතෙන්ට එනවා 760ක්. මෙතන 9යි 9න් 4ක් 5යි. මෙතන ඉතුරු වෙන්නේ 11යි.
මෙයාට වැඩිපුර අමතරව යොදන්න වෙනවා රුපියල් 35700 රුපියල් 35760. ඒතර අපෙන් අහන්නේ කමල් සමාගමේ යෙදීම සඳහා අමතරව එකතු කළ මුදල සමාගමේ යෙදවූ මුදලට ප්‍රතිශතයක්. මේකනේ යෙදවූ මුදල. අපි දැන් ඒක ප්‍රතිශතයක් විදිහට බලන්න ඕනේ. ගුණ කිරීම 100ට 100. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. මේ බිංදුවට මේ බිංදුව කැපිලා යනවා. අපි දැන් මේක බෙදාගන්න. අපි දැන් මේක පැත්තකින් බෙදාගමු. 120 3576 බෙදන්න ඕනේ 120. මෙතන තියෙනවා 120 ඒවා දෙකක්. ඒ කියන්නේ 240යි. ඉතුරු වෙනවා 7ක් 1යි. 117ක් ඉතුරු වෙනවා. ආය 6ක් මෙතෙන් දෙන්න. මෙතන තව ඇති 9ක්. අපි දාමුකෝ 9. නවර බිංදුවයි. නවර දෙක 18න් 8 දැම්ම එකක් ඉදිරි. නවරක් එක 9 එකයි 10යි. ඒතර මෙතන ඉතුරු වෙන්නේ තව 6යි 17න් 8ක් 9යි. දශමිකයක් දාලා බලන්න බිංදුවක් ගෙනාවා. 960ට 120 8යි. එතකොට ප්‍රතිශතය වෙන්නේ 29.8යි. මේක තමයි 3 B කොටසේ උත්තරේ. ඔන්න හතරවෙනි ගානේ මෙන්න මෙහෙම කියනවා. පරීක්ෂණයේදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරෙන් අඳින ලද සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ද අසම්පූර්ණ සමූහ සංඛ්‍යාත වගුවක්ද පහත දැක්කේ. මේ තමයි මේ දේවල් මම ඇදලා දෙන්නේ. මෙම වගුවේහි 10 20 ප්‍රාන්තරේ 10 20 ප්‍රාන්තරයෙන් දැක්වෙන්නේ 10 හෝ ඊට වැඩි යන්නයි. ඊට වැඩි යන්න සහ 20ට අඩු යන්න. 20ට අඩු හරි. පළවෙනි විදිහට අපි මෙහෙම අහනවා සංඛ්‍යාත බහුවස්ත්‍රයට අනුව වගුවේ සිසුන් සංඛ්‍යාව දැක්වෙන තීරයේ ස්ථාන සම්පූර්ණ කරන්නලු. එතකොට 10 20 ප්‍රාන්තරේ 20යි. 20 30 ප්‍රාන්තරේ 40යි. 40යි. එතකොට සමුච්චිත සංඛ්‍යාතේ මේකට 40 එකතු කරන්නේ. එතකොට 60යි. මෙතන හරිනේ 30 50 30 ඒවා දෙකක්. එතකොට හරි 60 හරි. 60යි 60යි සමුච්චිත සංඛ්‍යාතේ 120යි. ඊට පස්සේ 50 60 70යි. 70යි 120යි 190යි. ඊට 60 90. 60 ඉඳන් 90 වෙනකම්. මෙතන තියෙනවා 1යි 2යි 3. ඒ තුනම තියෙන්නේ 20. එතකොට ආපහු 60ක්. එතකොට සමුච්චිත සංඛ්‍යාතේ 250. එතකොට මෙන්න මෙහෙම තමයි වගුව පිරෙන්න ඕනේ. ඊට පස්සේ අපෙන් අහන දී ඇති සංඛ්‍යාත බහුවස්ත්‍රය මත මෙම ලකුණු වල දාලා ජාල රේඛය අඳුරගන්න. ජාල රේඛය අඳින්න කියලා තමයි කියන්නේ. 10 20 ප්‍රාන්තරේ අපි අඳින්න මෙහෙම. 10 20 ප්‍රාන්තරේ මෙහෙම. ඊළඟ 20 30. ඒ උඩට ගහලා කොහොමද? ඊට පස්සේ 30 50. ඒ 30 50 ඔන්න එකට අඳින්න ඕනේ. ඉතින් ඉරක් ගන්න. ඊට පස්සේ 50 60. 50 60 මෙහෙම ඇඳින්න ඕනේ උඩට ගිහිල්ලා මොහොම පල්ලයට එන්න ඕනේ. ඊට පස්සේ 60 90 එකටම ඇඳින්න ඕනේ අර වගේ. ඔන්න හොඳයි ජාල රේඛය ඇඳින්න ඕනේ. පළවෙනි එක කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රයෙන් වගුවේ සිසුන් සංඛ්‍යාව දැක්වෙන තීරය හිතා පුරන්න කියලා විතරයි. ඊට තුන්වෙනි කියනවා සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ. අපි ඉතින් කලින්ම සම්පූර්ණ කරපු නිසා තුන්වෙනි එකට යන උත්තරත් මේකේ තියෙනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට මෙහෙම අහනවා. මෙම සිසුන් සමූහෙන් අහඹුලස තෝරාගත් සිසුවෙකු ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගත් අයෙකු වීමේ සම්භාවිතාවය. ලකුණු 50ක් හෝ ඊට වඩා වැඩි. දැන් මෙතන ඉන්නේ අනිවාර්යෙන් 50ට අඩුවයි. අපිට කලින් කිව්වනේ කොහොම 10 20 ප්‍රාන්තරය කියලා ගත්තොත් මෙතන ඉන්නේ 10 හෝ 10ට වඩා වැඩියයි කියලා. 20 නෑ කියලා කියන්නේ 20ට අඩුවයිනේ. ඒතකොට මෙතන ගත්තොත් මේ ඉන්නේ 30 50 කියන ප්‍රාන්තරේ 50 ලකුණු 50ක් ගත්ත ශිෂ්‍යයෙක් ඉන්න බෑනේ. එයා යන්න ඕනේ ඊළඟ ප්‍රාන්තරේ. එතකොට 50ට වැඩි කට්ටිය ඉන්නේ මේගොල්ලෝ විතරයි. 50ට වැඩි කට්ටිය ඉන්නේ මේගොල්ලෝ විතරයි. එතකොට 70යි 60යි කියන්නේ 130යි. අපෙන් අහන්නේ සම්භාවිතාවය මුළු සිසුන් සංඛ්‍යාව 250යි. ඒතර අපි සම්භාවිතාවය 13න් 25යි කියලා ලියන්න පුළුවන්. හරි අපි දැන් පස්වෙනි ගානට ඒක කියනවා පාසලේ එක්තරා ක්‍රීඩාවක් සඳහා වූ 10 වන ශ්‍රේණියේ
කණ්ඩායමේ පිරිමි ළමයි 4 දෙනෙක් සහ ගැහැණු ළමයි 1ද ගැහැණු ළමයි 1 කෙනයි 11 ශ්‍රේණියේ කණ්ඩායමේ පිරිමි ළමයි 2 දෙනෙක්ද ගැහැණු ළමයි 3 දෙනෙක්ද සිටිති. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමුවන තරග වටය සඳහා 10 ශ්‍රේණියේ 1 ළමයෙක්ද 11 ශ්‍රේණියේ 1 ළමයෙක්ද සසම්භාව්‍යව තෝරා ගනිති. ඊට පස්සේ කොටු දෙකක් දීලා අපි මෙහෙම අහනවා පල්ලෙහි B1 ඔය විදිහට නම් කරලා තියෙන අර ළමයින්ව ඊට පස්සේ කියනවා සසම්භාව්‍ය ලෙස ළමයි දෙදෙනෙකු තේරීමේ නියදී අවකාශය කොටු දෙක තුල කතර සලකුණු මගින් දක්වන්නලු. එන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ පැත්තට 10 ශ්‍රේණිය කියලා කියනවා. මේ ලියන්න 10 ශ්‍රේණිය කියලා. මේ පැත්තේ 11 ශ්‍රේණිය කියලා තියෙනවා. ඊට පස්සේ 10 ශ්‍රේණියේ ඉන්නවා පිරිමි ළමයි 4යි B4 G1. ඒතර 11 ශ්‍රේණියේ ඉන්නවා ගැහැණු ළමයි අනේ ඉස්සෙල්ලා පිරිමි ළමයි 2යි ගැහැණු ළමයි 3යි. මේ තරගයට මේ B1 කියන ළමයා කියන්නේ 10 වසරේ ඉන්න ළමයා තෝරගන්න එක මේ 11 වසරේ ඉන්න පිරිමි ළමයා තෝරගන්න එකට බලපෑමක්ද? නෑ. ඒතකොට මෙන්න මේ මැද පීලිය අනිවාර්යෙන් එනවා කියලා අපිට තේරෙනවානේ. එතකොට මේ කොටු දෙලේ සියලුම කතිර ලකුණු වෙනවා. එතකොට මේ කොටු දෙලේ කතිර 25ම මෙන්න මේ විදිහට ලකුණු වෙන්න ඕනේ. දෙවෙනි විදිහට මෙහෙම අහනවා පළමුව තරගවල සඳහා තෝරාගෙන එක් අයෙකු පමණක් පිරිමි වීමේ සම්භාවිතාවය. පිරිමි වීමේ සිද්ධිය කොටු දෙල මත දක්වයි සම්භාවිතාවය සඳහා. පළමුව තරගවලට සඳහා තෝරාගෙන එක් අයෙකු පමණක් එක්කෙනෙක් විතරයි පිරිමි වෙන්න පුළුවන්. මේ ලකුණු කිරීම කරද්දී පැන්සලකින් කරන්න වැරදුනොත් එහෙම පෑනින් කරලා වැරදුනොත් එහෙම ආයෙ මකන්න බෑනේ. ලකුණු කිරීම කරද්දී පැන්සලකින් කරන්න. එක් අයෙකු පමණක් පිරිමි. මෙහෙම නෙන්නේ. 11 වසරේ පිරිමි කෙනෙක් ඉද්දි 10 වසරේ ගැහැණු. 10 වසරේ පිරිමි කෙනෙක් ඉද්දි 11 වසරේ ගැහැණු. මේක ලකුණු වෙන්නත් බෑනේ. මෙතනත් ඉන්නේ ගැහැණු කෙනෙක්, මෙතනත් ඉන්නේ ගැහැණු කෙනෙක්. ඒක ලකුණු වෙන්න බෑනේ. ඒතර මේ විදිහට තමයි කොටු දෙලේ ලකුණු වෙන්නේ. දැන් සම්භාවිතාවය වමු. මෙතන 12යි 14යි. සම්භාවිතාවය 25න් 14යි. මේක තමයි දෙවෙනි එකට උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි එකට ඉහත සඳහන් පරිදි පළමුවන තරගයට සහභාගී වන දෙදෙනා තෝරාගත් විට එම දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි වේ නම් එක්කෙනෙක් පිරිමි වේ නම් 10 ශ්‍රේණියේ ජය හිමිීමේ සම්භාවිතාවය 10න් 4ද එම දෙදෙනාම පිරිමි නම් හෝ දෙදෙනාම ගැහැණු හෝ වේ නම් 10 ශ්‍රේණියේ ජය හිමිීමේ සම්භාවිතාවය 10න් 3ද බව දී ඇත. ඒ අනුව 10 ශ්‍රේණියේ ජය හිමිවේද නැද්ද යන පුරෝගතනය සඳහා පහත දී ඇති රුක් සටහනේ ශාඛා මත අදාළ සම්භාවිතා සටහන් කරන්නලු. අපි රුක් සටහන ඇඳගෙන ඉමු. මේ විදිහට තමයි රුක් සටහන දීලා තියෙන්නේ. ඉස්සෙල්ලා දෙන්නේ එක් අයෙකු පමණක් පිරිමි වීම. අපි ඉස්සෙල්ලා හොයාගත්ත නේද එක් අයෙකු පමණක් පිරිමි වීමේ සම්භාවිතාවය කීයද? 25න් 14යිනේ. ඒතකොට දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු ඉන්නේ. ඒතර අතන එක්කෙනෙක් පිරිමි නා එක්කෙනෙක් ගැහැණු කියන එකත් අයත් වෙනවනේ. ඒතර මේ එකෙන් මේ 25න් 14 අඩු කරාම හරියනේ. එතකොට එන්නේ 25න් 11. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වෙන්න පුළුවන් 25න් 11. ඊට පස්සේ තරඟ ප්‍රතිඵලයට ගියපුවාම මේක මෙහෙම කියලා තියෙනවා. දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පිරිමි වේ නම් 10 ශ්‍රේණියේ ජය හිමිීමේ සම්භාවිතාවය 10න් 4යි. එතකොට ජය හිමි නොවෙන්න 10න් 6යි. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වේ නම් ජය හිමි වෙනවලු 10න් 3ක සම්භාවිතාවයෙන්. එතකොට මෙතෙන්ට එන්නේ 10න් 7යි. මේ විදිහට තමයි රුක් සටහන සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා මෙම තරගවලදී 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාවය. 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීම කියලා අපි මේ දෙකෙන් හොයන්න ඕනේ. මේ 1යි 2යි. ජය හිමි නොවීමේ සම්භාවිතාව ගණනය කරන්න. මේ සම්භාවිතාවන් දෙක හොයලා මේ දෙක එකට එකතු කරන්න. ඉස්සරලා අපි අර පළවෙනි එක හොයමු. ගුණ කිරීම 6 මෙතන කැපෙනවා 7යි මෙතන 5යි. එච්චරයි කැපෙන්නේ. එතකොට 125න් 42යි. දෙවෙනි එකේ මෙහෙම වෙනවා 25න් 11යි. ගුණ කරපුවාම වෙනවා 250න් 77ක්. ඒතර මේ දෙක එකතු කරපුවාම පොදු හරය ගන්න වෙන අපිට 250යි කියලා. මේක දෙකෙන් ගුණ කරන්න 42 දෙකෙන් ගුණ කරපුවාම 84යි.
ධන 77යි. 84යි 77යි. ඒතර අවසාන උත්තරය එනවා 250න් 7යි 4යි 11ක දැම්ම එකක් ඉතිරි 8යි 8යි 16යි 161. මේක තමයි සම්භාවිතාවය. එතකොට අද අපි 2024 ඕලෙවල් ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ එක කොටස මේ විදිහට ඉවර කරමු. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න.